හායි කොහොමද ඉතින් ඔයාලට? අදත් මං ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් vlog එකට. 2026ත් පටන් අරගෙන මාස 3ක්ම ගෙවිලා ඉවරයි. අද ඉතින් මාර්තු 31 වෙනිදා. මම හෙට ඉඳන් පටන් ගන්න අලුත් මාසෙට රෙඩි වෙන්න තමයි මේ හදන්නේ. කාලෙන් කාලෙට අපේ ජීවිතය වෙනස් වෙනවනේ. අපිට තියෙන වැඩ වැඩි වෙද්දී, අපි ඒ වැඩත් එක්ක බිසි වෙද්දී අපේ මයින්ඩ් සෙට් එක වගේම අපේ අවට දේවලුත් මිසි වෙන්න බලනවා. ඉතින් මේ වගේ වෙලාවට අපේ මයින්ඩ් සෙට් එකත් හදාගෙන හැමදේම අලුතෙන් පටන් ගන්න සමහර වෙලාවට අපිට ඕනි වෙන්නේ බ්‍රේක් එකක්ම නෙමෙයි. රීසෙට් රූටින් එකකුත් ඕනි වෙන වෙලාවල් අපිට තියෙනවා. අලුතින් හිතන්න, අලුතෙන් හැමදේම පටන් ගන්න අලුත් මාසයක් එනකම්ම බලන් ඉන්න ඕනි නෑ. ඒ වුණාට මට හිතෙන විදිහට නම් අලුත් මාසයක් කියන්නේ හැමදේම අලුතෙන් පටන් අරගෙන කරගෙන යන්න අපිට යුනිවර්ස් එකෙන් දෙන බ්ලෙසින් එකක් විදිහට. So, today I decided to follow in my reset routine. ඔයාලත් එන්න මාත් එක්ක. Let's start refresh together. මම මුලින්ම කළේ මගේ ටේබල් ක්ලෝත් එක සෝදන්න දාපු එක. ඊළඟට තමයි මම රූම් එක ක්ලීන් කරන්න පටන් ගත්තේ. දැන් නම් ටිකක් හවස් වුණා. මම දැන් තමයි මගේ රූම් එක ක්ලීන් කරන්නේ. මොකද මට ලෙක්චර්ස් තිබුණ නිසා රූම් එක ක්ලීන් කරන්න ටයිම් එකක් හම්බුන්නේ නැහැ. මම මේ vlog එක අප්ලෝඩ් කරද්දී අලුත් මාසේ පටන් අරන් දවස් 2-3කුත් ගත වෙලානේ. ඒ වුණාට කමක් නැහැ. ඔයාලටත් පුළුවන් අද ඉඳන්ම රීසෙට් රූටින් එකක් ෆලෝ කරන්න. කතාවෙන් කතාව මම මගේ රූම් එකත් ක්ලීන් කරනවා. ඔයාලටත් පුළුවන් ඔයාලගේ රූම් ක්ලීන් කරගෙන අලුත් විදිහට ජීවිතේ පටන් අරගෙන බලන්න. මොකද ළඟම අලුත් අවුරුද්දත් එනවනේ. ඉතින් ඔයාලට අලුත් ආරම්භයක් ගන්න හොඳම මාසයක් තමයි මේ අප්‍රේල් මාසේ කියන්නේ. මං දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්කෝ රීසෙට් රූටින් එකක් ෆලෝ කරන එකෙන් අපිට ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. රීසෙට් රූටින් එකක් ෆලෝ කරද්දී අපිට අපේ මනස ක්ලියර් කරගන්න වගේම අලුත් ගෝල් සෙට් කරගන්නත් හෙල්ප් වෙනවා. ඒ වගේම පරණ මිස්ටේක් අමතක කරලා ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ගන්නත් මේ රීසෙට් රූටින් එකක් අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. සමහර යාළුවෝ ඇති නේද ඔයාලගේ ලයිෆ් එකක් ඔයාලගේ කන්ට්‍රෝල් එකේ නැහැ වගේ දැනෙන. අන්න ඒ අයටත් මේ රීසෙට් රූටින් එක නම් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. එයාලට ඕන විදිහට ගත වෙනවා කියලා තේරුම් යන්න මේ රීසෙට් රූටින් එක ෆලෝ කරන්න අරගෙන පුංචි කාලයක් යද්දිම තේරෙනවා. ඔයාලා රීසෙට් රූටින් එකක් ෆලෝ කරනවයි කිව්වහම ඒ දේ ගැන ලොකුවට හිතන්න යන්න එපා. හිතන්නකෝ ඔයාගේ කාමරය ඩීප් ක්ලීන් කරනවා කියලා. ඒකත් ඔයාගේ රීසෙට් රූටින් එකේ පුංචි කොටසක්. සමහර වෙලාවට අපි හිතනවා රීසෙට් රූටින් එකක් කියන්නේ කාමරය අස්තරන එක විතරක්ම කියලා. එහෙම නෑ. ෆිසිකලි වගේම මෙන්ටලි අපි රීෆ්‍රෙෂ් වන එකට තමයි රීසෙට් රූටින් එකක් කියන්නේ. රීසෙට් රූටින් එකක් ෆලෝ කරද්දී අපේ පර්සනල් ග්‍රෝත් එක වගේම ඉමෝෂනල් ග්‍රෝත් එකත් වැඩි වෙනවා.
කතාවෙන් මං රූම් එකත් ක්ලීන් කරගෙන ඉවරයි. දැන් මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ රූම් ටුවර් එක. මේ ටේබල් එකේ තියෙන්නේ මගේ ලෙක්චර් නෝට්ස්, මගේ පෙන්සිල් කේස් වගේ දේවල්. මේ තියෙන්නේ මං ආසම මගේ විෂන් බෝඩ් එක. ඒත් එක්කම මෙතන තියෙන්නේ මගේ හඳුන්කුරු ගහන එක. ඒ වගේම මගේ ටේබල් එක උඩ තව තියෙනවා කැන්ඩල්ස්, බුදු පිළිමයක් වගේම ගණදෙවි රූපයක්, ඔරලෝසුවක්, ඒ වගේම මගේ පෑන් හෝල්ඩර් එක, මගේ හයිලයිටර්ස්, ස්ටිකි නෝට්ස් වගේම ප්ලාන්ට් එකත් මම මගේ ටේබල් එක උඩ තමයි තියාගෙන ඉන්නේ. ඊළඟට මෙතන තමයි මම මගේ ලෙක්චර්ස් ගෙනියන බෑග් ටික හැං කරලා තියෙන්නේ. මෙතන ලෙක්චර්ස් ගෙනියන බෑග් වගේම මගේ සයිඩ් බෑග් එක, ඊළඟේම මගේ කුඩේ, ඒ වගේ දේවලුත් තියෙනවා. එතකොට මෙතන තමයි මම මගේ ලගේජ් එක, ලැප් බෑග්, ඒ වගේ දේවල් තියලා තියෙන්නේ. මේ ටේබල් එක උඩ මම ටේබල් එකේ දෙපැත්තේ පුංචි ප්ලාන්ට් දෙකක් වගේම යුනිකෝන් කෙනෙක්, මම කියවන නවල් එක, පුංචි ෆොටෝ එකක්, මගේ බ්ලූ ලයිට් ග්ලාස් දෙක, චූටි නෝට්බුක් එකක් තියාගෙන තියෙනවා. මොකද මේ ටේබල් එක තමයි මගේ බෙඩ් එකට ළඟින්ම තියෙන්නේ. එතකොට මට ගන්න උනත් ලේසියිනේ. ඒ විදිහට තමයි ඒ සයිට් එක මම ඇරේන්ජ් කරගත්තේ. ඊළඟට මම මගේ බෙඩ් එකේ පරණ ෂීට් මාරු කරලා අලුත් ෂීට් එකක් දාලා මේ විදිහට තමයි ලස්සනට හදාගත්තේ. මේ ඉන්න ටෙඩි මම ගත්තේ OGF එකෙන්. එයා හරිම කියුට්. අනිත් ටෙඩි නම් කලින් ඉඳන්ම මල්ල හින්දියා. දැනට මම මෙතන තමයි මගේ ෂූස්, ස්ලිපර්ස් ටික ඇරේන්ජ් කරගෙන තියෙන්නේ. මම මේතන ඇරේන්ජ් කරගත්තා මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්, හෙයාර් ක්ලිප්ස්, හෙයාර් බෑන්ඩ්, පර්ෆියුම් වගේ දේවල් තියන්න. ඔයාලා දැනටමත් දන්නවනේ මම ඉන්නේ බෝඩින් ප්ලේස් එකක කියලා. ඉතින් අපි ඉගෙන ගන්න හරි ජොබ් එකක් කරන්න හරි අපේ ගෙදරින් පිටාවට පස්සේ අපිට ගෙදර වගේ හැමදේම පර්ෆෙක්ට් හම්බෙන්නේ නෑනේ. ඒ නිසාම අපිට තියෙන පුංචි දේන් උනත් අපි සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනි. මේ තියෙන ඕගනයිසර් එකේ තමයි මම හෙයාර් එකට යූස් කරන ප්‍රොඩක්ට් ටික මම දාලා තියෙන්නේ. ඒ වගේම මගේ බෑග් කවර්ස්, පණ, වැඩිපුර ටූත් බ්‍රෂ් එකක් වගේ දේවලුත් මම ඒ ඕගනයිසර් එකේම ඇරේන්ජ් කරගත්තා. අපිට සතුටින් සැනසීමෙන් ඉන්න හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනි නැහැ. අපිට තියෙන දේවල් මැනේජ් කරගෙන ලස්සනට පිළිවෙලට හිටියහම හැමදේම හොඳ විදිහට වෙනවා. අපේ ජීවිතේ සක්සස් කරගන්නත් මේ වගේ පුංචි දේවල් අපිට ගොඩාක් උදව් වෙනවා. ඔයාලත් එක්ක මම කලින් ෂෙයා කරගත්තා නේද ඉමෝෂනල් ග්‍රෝත් එකට මේ රීසෙට් රූටීන් එක උදව් වෙනවා කියලා. එක්සාම්පල් විදිහට අපි ගත්තොතින් පොසිටිව් මයින්ඩ්සෙට් එක ඩෙවලොප් වෙනවා, සෙල්ෆ් අවේර්නස් එක වැඩි වෙනවා. මේ වගේ ෆිසිකලි වගේම මෙන්ටලි ග්‍රෝත් එකට අපේ මේ රීසෙට් රූටීන් එක ගොඩාක් හෙල්ප් වෙනවා. මම හිතනවා ඔයාලට මම මේ කියපු දේවල් වලින් පුංචි හරි උදව්වක් ඇති කියලා. අලුත් මාසෙ පටන් අරන් දවස් 2-3ක් ගත වුණාට කමක් නෑ. ඔයාලත් රීසෙට් රූටීන් එකක් ෆලෝ කරලා බලන්නකෝ. මේ වගේ බෙනිෆිට්ස් ගොඩාක් ඔයාලට ගන්න පුළුවන් වේවි. කතාවෙන් මම මගේ ලොකර් එක උඩ තියෙන බඩු ටිකත් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් දැන් යමුකෝ බලන්න මගේ ලොකර්ස් වල තියෙන මොනවද කියලා බලන්න. මගේ ඇඳුම් ටිකත් මම මේ විදිහට පිළිවෙලට තමයි මගේ ලොකර් වල ඇරේන්ජ් කරගත්තේ. අදින් අවසන් වෙන මේ මාසේ
අපිට උන හැම දෙයකින්ම හොඳ විතරක්ම අපේ ජීවිතයට එකතු කරගෙන හෙටින් පටන් ගන්න අපේ ජීවිත කතා පොතේ අඩිත්ම පිටුව ලස්සනට පටන් ගමු. අදට මම ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.